ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මම අද නම් මල් ගොඩක් අරගෙන තමයි ඔයාලව මුණ ගැහෙන්න ආවේ. ඉතින් මගේ මිදුලේ විකුණු මල් ලස්සනයි නම් මට කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ ඉන්නේ මගේ පුංචි මිදුලට එකතු වුණු තාරාව. ගොඩ කාලයක් ඉඳලා මම එයාව හොයා හිටියේ. ඔන්න මට එයාවත් හම්බුණා. මේ තියෙන්නේ අටපෙතියක්. මේකට අපි කියන්නේ අඹදාස් කියලා. අපි පොඩි කාලේ කිව්වේ එහෙම තමයි. දැන් නම් මේකේ පාටවල් ගොඩක්ම තියෙනවා. මම ඉතින් මේකේ මල් ටිකක් කඩාගත්ත මගේ මල් වාසයකට දාන්න. මේකේ පාට වර්ග 3ක්ම මගේ ළඟ තියෙනවා. කාමරේ වාසයකට තමයි මම මේ මල් ටික දාගත්තේ. මේ තියෙන්නේ ලස්සනයි නේද මේ පාට? ඔන්න ඉතින් පාන පත්තු කරන්නත් හවස් වෙලානේ. මං ඉතින් මගේ වත්තෙන්ම හදාගත්තු මල් තමයි මේ වට්ටියට කඩාගත්තේ. කණේරු ගහෙත් මල් කීපයක්ම හැදිලා තිබුණා. මං ඉතින් ඒකත් කඩාගත්තා. මේ බලන්නකෝ මේ සමනල ජෝඩුව. දැන් නම් අපේ වත්ත පුරාම හරියට සමනල්ලු. මේ බලන්නකෝ මේ මල් දෙක ටිකක් එක වගේ නේද? මලේ පාට, මලේ හැඩය ටිකක් එක සමානයි. මං හරි ආසයි නිල් පාට මල් වලට. මට ඔන්න ඉතින් පැණි කාබරංකත් හම්බ වුණා. මේ අපේ නෑනේ කෙනෙක් දුන්නේ. මේ පැණි කාබරංකා කහ පාටට හොරුයි. ඒ වගේම රසයි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.